හයි එනවද මාත් එක්ක ඉයර් එන්ඩ් එක ප්ලෑන් කරන්න 2026 ප්ලෑන් කරන්න කලින් ඉයර් එන්ඩ් එක ප්ලෑන් කරන්න ඉයර් එන්ඩ් එක ප්ලෑන් කරන්න කියන්නේ මම මෙතන දෙසැම්බර් මාසේ මම කරන්න ඕන දේවල් ටික මම මොනවද කරන්න ඕනි කියලා වෙන වෙනම ලියාගත්තා. අපේ ජීවිතේ අපි අචීව් කරන්න ඕනේ ගෝල්ස් ටිකක් තියෙනවා. ප්‍රොෆෙෂනල් ගෝල්ස්, පර්සනල් ගෝල්ස්, හෙල්ති ගෝල්ස්, ඊට පස්සේ ෆයිනෑන්ෂියල් and friendship goals. ඔයාලට පේනවා ඇති ප්‍රොෆෙෂනල් ගෝල් එක ඇරෙන්න අනිත් හැම ගෝල් එකක්ම මම නෝට් ඩවුන් කරගත්තා. 2025 කියන්නේ නම් මට එච්චර හොඳ අවුරුද්දක්. හැබැයි මම විශ්වාස කරනවා 2026 අවුරුද්ද මම ප්ලෑන් එකක් ඇතුව වැඩ කරොත් එහෙම වෙන කාට කෙසේ වෙතත් මට හොඳ අවුරුද්දක්. මට තේරෙනවා මම මේ දවස් ටිකේම ඉන්නේ මාරම ස්ට්‍රෙස් එකේ. ඉතින් ඒක නිසා මම හිතුවා දෙසැම්බර් මාසේ මට පුළුවන් විදිහට දවසට විනාඩි 15ක් මෙඩිටේට් කරන්න. මේ හදාගත්තේ අන්න ඒකට අදාළ කැලෙන්ඩර් එක. අපි එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙන්නේ. ඉතින් එක එක්කෙනා හිතන විදිහ එක එක්කෙනා කරන දේවල් ඒ අනුව වෙනස්. මම තනියම ඉන්න නිසා මට ඕනම දෙයක් ඕනට වැඩිය හිතන්න කාලය වැඩි. අපි බිසි වෙන තරමට ප්‍රශ්න ගැන හිතන්න කාලය අඩුයිනේ. ඒක නිසා මම හිතුවා මම මගේ ජීවිතේටම චැලෙන්ජ් එකක් බාරගන්න. මම මේන්ලි ફોකස් කරේ මගේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න එකයි, සේවින් චැලෙන්ජ් එකයි, ඊට පස්සේ හෙල්ති චැලෙන්ජස් ටිකකුයි. මූඩ් ට්‍රැකර් එකක් අනිවාර්යයෙන්ම හදාගන්න. මොකද ඔයා දවසින් දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාටම මාස අන්තිමේදී බලන්න. ඊට පස්සේ ඔයා මන්ත්ලි ඔයාගේ ඉන්කම් එකයි ඊට පස්සේ එක්ස්පෙන්සස් ටිකයි වෙන වෙනම නෝට් ඩවුන් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. පහුගිය මාස 11ෙම මං හිතපු දෙයක් තමයි, මට දැනුණ දෙයක් තමයි මගේ ආදායමට වඩා අනිවාර්යයෙන්ම වියදම වැඩි. ඉතින් අවුරුද්ද අවසානයේ මට තේරිච්ච දෙයක් තමයි මට කිසිම දෙයක් මේ වෙනකන් කරගෙන නැහැ. අපි කරන දේවල් වලට, අපි කරපු දේවල් වලට කවදාවත් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්. මොකද ඔයා කරන දේ ඔයා අරන් යයි, එයාලා කරන දේ එයාලා ඔයාට මොන දේ නැති වුණත් තාම ඔයා ජීවත් වෙලා ඉන්නවනේ. ඒකට ස්තුති කරලා ඔයා ඔයාගේ ජීවිතය අලුතින් පටන් ගන්න. ඔයාගේ goals, achievements ඒ හැමදේම ඔයා ප්ලෑන් කරන්න. හැම මාසයක්ම ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. 2025 ඉවර වෙලා 2026 අවුරුද්දෙදී ඔයා ප්ලෑන් කරනවා 2026 අවුරුද්දේ මොනවද කරන්න ඕනේ. හැම මාසයක්ම ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. ඔයාගේ ආදායම කොච්චරක්ද, ඔයාගේ වියදම කොච්චරක්ද ඒක ඔයා තීරණය කරන්න. ඔයාට තියෙන විදිහට ඔයා දේවල් කරන්න. අනිත් කවුරුත් කරන දේවල් ඔයාට කරන්න උවමනාවක් නැහැ. විශේෂයෙන්ම ඔයා ගෑනු ළමෙක් නම් ඔයාගේ දේවල් අනිවාර්යයෙන්ම තනියම කරගන්න. ඔයා වෙනුවෙන් දේවල් කරන්න, ඔයා වෙනුවෙන් වෙලා වැය කරගන්න, ඔයා ගැන හිතන්න, ඔයාට වියදම් කරන්න. ඒ හැමදේම ඔයා කාගෙන්වත් යැපෙන ගෑනු ළමෙක් නෙමෙයි. තමන්ගේම දේවල් තමන්ම කරගන්න විදිහේ ගෑනු ළමෙක් වෙන්න. 70%ක් වගේම පිරිමි ළමයි බලන්නේ අනිවාර්යෙන් ඔයා හැම පැත්තෙම සෙටල් වෙලා ගෑනු ළමෙක් වුණාම ෆයිනෑන්ෂියල් අනිවාර්යෙන්ම සෙටල් වෙන්න ඕනේ. මේ ජෙනරේෂන් එකේ කෙයාරින් පාර්ට්නර්ස්ලා හොයා ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඔයාට එහෙම කෙනෙක් හම්බෙලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම පරිස්සම් කරගන්න. ඔයාට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයාව ගණන් ගන්න නැත්නම් ඔයාව මග අරිනවා නම් ඔයා වෙච්චර විශේෂ නැත්තම් එල්ලි අඬ පස්සෙන් යන්න එපා. ඒකෙන් විකෘති වෙන්නෙත් ස්ට්‍රෙස් වෙන්නෙත් ඔයා විතරමයි. කාගේවත් ජීවිතවල බලෙන් අයිතිවාසිකම් කියන්නේ නැතුව තමන්ගේ ජීවිතේට වටිනාකමක් හදාගෙන යන්න. සල්ලි නිසා වෙනස් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා ඔයාගේ හැම දෙයක්ම නැති කරලා, ඔයාවත් නැති කරලා තවත් ඔයාගේ ජීවිතේට බලපෑම් කරන්නේ. එහෙම මිනිස්සු ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් ඒ මිනිස්සුන් ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. ඔළුවට බරක් වෙන මිනිස්සු අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. ඔයා ඔයාටම ආදරය කරන්න. ඔයා ගැන හිතන්න. වෙන කිසිම කෙනෙක් ගැන හිතන්න එපා. ඕනකට වඩා ඕනම දෙයක් ගැන හිතන්න ගියපුවාම ඔයා ස්ට්‍රෙස් වෙන එක විතරමයි වෙන්නේ. 2025 කරන්න බැරි වුණු 2026 කරන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම දෙයක්ම හොඳම විදිහට වෙන්න කියලා මම විශ් කරනවා. හැමදේම හොඳම විදිහට වෙයි.